අයිබුවන් හොඳයි මෙවර ඔයාලට විභාගේ දියන රචනාව මොන වගේ වේවිද අද සාකච්ඡාව මෙවර විභාගේ රචනාව සහ මේ ලකුණු 25 ගන්න ඔයා රචනාව ලියන්නේ හරියට කොහොමද මොනවද මේකේ නිර්ණායක අපි සාකච්ඡා කරන්න ඒක හොඳට අහගන්න අපි මුලින්ම බලමු පුතා ඔයාලට පෙර වර්ෂයේදී ඒ කියන්නේ 20යි 25 මේ අවුරුද්ද දයාපු රචනා හරි දැන් අපිට ටිකක් සාමාන්‍යයෙන් බලන්න එනවා පෙර වර්ෂයේදී මොනවද ඇවිල්ලා තියෙන්නේ ඒ රචනා ටිකම 26 අහන්නේ නැහනේ එතකොට පුතේ මම ඔයාලට කියන්නම් මුලින්ම 20යි 25 අවුරුද්දේදී ඔයාලට ඇවිල්ලා තියෙන රචනා පහ මොනවද පළවෙනි එක තමයි පුතේ ඩිජිටල් කරණය සම්බන්ධයෙන් ගිය අවුරුද්දේ රචනාවක් ආවා පැහැදිලිද ඒතර මේ අවුරුද්දේ ඒ විදියම එකක් ඇසීමේ සම්භාවිතාව අඩුයිනේ පුතා හරිද මං කියන්නම් ඊළඟට මම මුලින්ම කියන්නම් මේ ආපු ටික. පළවෙනි එක තමයි ඔයාලට ඇවිත් තියෙනවා ඩිජිටල් කරණය මගින් අත්විය හැකි අයහපත් ප්‍රතිඵල ප්‍රතිවිපාක ඔන්න ඔය වගේ එකක්. හරිද? ඩිජිටල් කරණය සම්බන්ධයෙන්. දෙවෙනි මාතෘකාව ඇවිල්ලා තිබ්බ පුතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මම මේක ගිය අවුරුද්දේ හරියටම කිව්වා මේ මාතෘකා තුනක් මෙතන තියෙන ඩිජිටල් කරණය සම්බන්ධයෙන් 25 ඇහුවා. හරි. ඊට පස්සේ තුන්වෙනි මාතෘකාව ඇවිල්ලා තියෙනවා ළමා සාහිත්‍ය හරි මේ ළමා සාහිත්‍ය ඔප්නංවන්න නිර්මාණකරණය විධිමත් කරන්න තියෙන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මොනවද කියලා අහලා තිබුණා ළමා සාහිත්‍ය. ඊළඟ එක තමයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? ගිය අවුරුද්දේ ඇවිත් තිබුණා. ඊට පස්සේ පුතා ආයෙ ඇවිත් තිබුණා අඩු ආදායම් ලාභීන් සම්බන්ධයෙන්. හරිද? අඩු ආදායම් ලාභීන් සම්බන්ධයෙන් මාතෘකාවක් ඇවිත් තිබුණා. මේ 20යි 25නේ එතකොට 20යි 26 විභාගෙදී එන රචනා මොනවද? හරිද? එතකොට මෙන්න මේක සම්බන්ධයෙන් කියනකොට මම ඔයාලට ප්‍රධාන මාතෘකාව නෙමේ පුතා අපිට කියන්න පුළුවන් මේ ධාරාවෙන් එන්න පුළුවන් කියලා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ටික බලාගෙන යන්න. හරිද? එතකොට මේ පාර අපි හිතනවා විශේෂ මාතෘකාවක් මේ ලෝක සාමය සම්බන්ධයෙන් අපි කියනවා මේ දැන් ලෝකේ ඇති වෙලා තියෙනවා පුතා පොඩි යුදමය තත්ත්වයක් ඇති වුණා විශේෂයෙන්ම ඔය ඉරානය පලස්තීනය ඇමරිකාව ඔය සම්බන්ධයෙන් ලොකු යුදමය තත්ත්වයක් ඇති වෙලා ලෝක ආර්ථිකමය ලොකු ගැටලුවකට ගියානේ එතකොට පළවෙනි මාතෘකාව තමයි මම ඔයාලට නිර්දේශ කරනවා මේ එන අවුරුද්දේ එන්න පුළුවන් හරි එතකොට ඒ කියන්නේ මේ ලෝක සාමය කඩවීම සම්බන්ධයෙන් හරිද ඒ කියන්නේ සාමය සුරක්ෂිත කරන්න මොනවද ගන්න ඕන ඒ වගේ එකක් එන්න පුළුවන් හරිද ඒකට හේතුව විදියට යාළුවා මේක මික්ස් කරලා දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ ලෝක යුද්ධමය තත්වය හමුවේ ලෝක සාමයට ඇතිවන බලපෑම ඔන්න ඔය වගේ මාතෘකාවක් එතකොට ඔයා ලෝක යුද්ධමය තත්ත්වය පිළිබඳව අලවසින් දැන් නිකන් දැනගෙන යන්නකෝ ඕක ජෙමිනි එකේ ගැහුවත් ඔයාට ලෝක යුද්ධය සම්බන්ධයෙන් මේ වෙලාවේ තියෙන සිටුේෂන් එක දැනගන්න පුළුවන් හරිද එතකොට දැන් මං මාතෘකාවට අදාළ කරුණු කියන්න යන්නේ මේ වෙලාවේ අපි ඒක වෙනම සාකච්ඡා කරන්න බලමු ළමයින්ගේ ඉල්ලීමක් තිබුණොත් මම ඒක සාකච්ඡා කරනවා නමුත් එක මාතෘකාවක් පුතේ ඔන්න ඔය සම්බන්ධයෙන් හරිද ඊළඟ එක තමයි පුතා ස්වභාවික ආපදා වළක්වා ගැනීම විශේෂයෙන්ම දිත්වා වාගේ දැන් ඔය තත්ත්වයන් නැතු වුණානේ එතකොට මේ ස්වභාවික ආපදා පිළිබඳව පෙර ඇති වෙලා තියෙන ස්වභාවික ආපදා මොනවද ඉදි දැන් ස්වභාවික ආපදා වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕන මෙන්න මේ වපසරිය ඇතුලේ පොඩි කරුණු ටිකක් ඔයා බලාගෙන යන්න පුතා මේ අවුරුද්දේ හරිද අපිට එන්න පුළුවන් පැහැදිලිද කියන එක හරි ඉන් පස්සේ පුතේ විශේෂම එකක් අරකට එක්කම අපිට මේ අවුරුද්දේ අහන්න පුළුවන් සහ මට නිකන් හිතෙනවා මොකද ගිය අවුරුද්දේ ඇහුවේ නැති මාතෘකාවක් සහ වැඩිව අහලම නැති අහලා නැහැ කියන අර එක දිගට අහගෙන ඇවිල්ලා පොඩ්ඩක් නැවතුණා මේ මත්තුව දුරට තුරන්වන තරුණ පරපුර නැත්තම් මේ සාමාන්‍ය මේ සරල මාතෘකාවක් මත්තුව දුර කියන එක හැබැයි මේක ටිකක් පොඩි සංකීර්ණ පැත්තකට දාලා එන්න පුළුවන් ඔය මත්තුව දුරු නිසා විනාශ වෙන තරුණ පරපුර එන්න ඒ වගේ පොඩ්ඩක් නිකන් දල වශයෙන් ඔයා පොඩ්ඩක් බලාගෙන යන්න. හරිද? ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ පුතේ මේ අවුරුද්දේ අපිට එන්න පුළුවන් තවත් මාතෘකාවක් තමයි මේ බලශක්ති අර්බුදය. හරි. ඒ කියන්නේ ලෝකේ ඇති වෙන්න පුළුවන් බලශක්ති අර්බුදය සහ ඒකට විසඳුම්. බලශක්ති අර්බුදය සහ ඊට විසඳුම්. හරිද? ඔන්න ඔය මාතෘකාව. ඊළඟ එක තමයි
නීතිගරුක සමාජයක් බිහි කිරීම. නීතියට අවනත වන සමාජයක් බිහි කිරීම. මෙන්න මේ කියන මාතෘකා ටික එන්න පුළුවන් මෙවර රචනාවට. හරිද? පැහැදිලිනේ. එතකොට පුතේ මේ 20යි 26 අවුරුද්දේදී, ඒ කියන්නේ ඔයාලගේ මේ විභාගෙදී මේ පාර එන්න පුළුවන් රචනා ටිකක් තමයි මම දැන් කිව්වේ. ඉතින් මම ඔයාලට යෝජනා කරන්නේ මේවාට අදාළ කරුණු ටික බලාගෙන යන්න. දැන් වැදගත්ම කාරණේ තමයි ඔයාට මේ රචනාව ලියන්න කියන්නේ වචන 350 350ත් අතර. එතකොට සමහර ළමයි මේ වචන 400කට වඩා එහා වැඩියෙන් ලියාගෙන යන්න හදනවා. පුතේ ඔයා ප්‍රමාණය ඉක්මවා ලියලා තිබුණොත් මාක් ස්කීම් එකේ පැහැදිලිව දෙන ලකුණු දෙකක් කපන්න. මේක අඩුවෙන්ම ලියලා තිබ්බොත් ඒත් ලකුණු දෙකක් අහිමි වෙනවා. මතක තියාගන්න. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ ළමයි වැඩි හිතන්නේ නැති. හැබැයි මේකට ලකුණු 25ක් පේපර් එකේ 4න් එකක් ඔයාට ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේ ව්‍යාකරණ. ඒ නිසා මං මේ වීඩියෝ එකේම පුතා පහලින් කමෙන්ට් එකක් විදිහට පින් කරන්නම්. මං කලින් දාලා තියෙන රචනාව සම්බන්ධයෙන් වීඩියෝ එකක්. රචනාවක සැකැස්ම හදාගන්නේ කොහොමද? මේක පිළිවෙලෙන්න ඕන කොහොමද? මං ඒකට වීඩියෝ එකක් දාලා දෙනවා. මං ඒක පින් කරනවා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඇයි දන්නවද? රචනාව ලියනකොට පුතේ ආරම්භය, අන්තර්ගතය, ඉන් පස්සේ අපිට මේක නිගමනය ඕනෑම රචනාවක මේ කොටස් තුන අපිට තියෙන්න ඕන. එතකොට රචනාවකට යොදා ගන්න පුළුවන් ප්‍රකාශ ටිකක් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන් ඒක බලන්න. ඉතින් මේ අවසාන දැන් තවත් දින කිහිපයයි තියෙන්නේ. ඒ නිසා මේ 20 27 දරුවුණක් කමන්නේ මේ කරුණු මේ සැකැස්ම රචනාවක් ලියන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. හරිද? එතකොට පුතා ප්‍රධාන වශයෙන්ම මම ඔයාලට යෝජනා කරු මාතෘකා ටික ඕක. මම වැඩි කරුණු කියන්න යන්නේ නැහැ. මොකද කරුණු කියන වඩා මට කියන්න පුළුවන් මෙන්න මේක පොඩ්ඩක් ෆලෝ කරන්න එක. හරිද? ඉතින් මේ විශේෂයෙන්ම තව නිකන් අපි පොඩ්ඩක් ඔය සාහිත්‍ය සම්බන්ධයෙන් බලාගෙන යන. හැබැයි ගිය අවුරුද්දේ සාහිත්‍ය සම්බන්ධයෙන් එකක් අහලා තියෙනවා. නමුත් සාහිත්‍ය මගින් ඔය නිකන් සමාජයට සිදු කරන බලපෑම වාගේ ඒවා පොඩ්ඩක් බලාගෙන යන්න. රචනාව කියන එක පුළුල්ව පුතා වැඩිය වැල්වටාරම් ගහලා රචනාව ලියන්න යන්න එපා. හොඳ ප්‍රකාශයක් ඔය කාගේ හරි. ඒ වචන 350 ඇතුළට හොඳම ටික දාන්න. පුතේ අක්ෂර වින්‍යාසය. හරිද? විරාම ලක්ෂණ යෙදීම. උක්තාක්‍යාත පද සම්බන්ධ ගැලපීම. මෙන්න මේ වාගේ වැදගත්ම කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න. හොඳයි. මොකද රචනාවේ පැහැදිලිව දක්වනවා ව්‍යාකරණානුකූල රචනාවක්. ඒ කියන්නේ ඔයා ලියන රචනාවේ ව්‍යාකරණ නිවැරදි වෙන්න ඕන. මේ ලකුණු දෙන නිර්ණායක. හරිද? එතකොට මේ නිර්ණායක සම්බන්ධයෙන් හොඳට දැනුවත් වෙන්න. විශේෂයෙන්ම ඔයාගේ රචනාවේ උක්තාක්‍යාත පද සම්බන්ධය. පැහැදිලිද? බහුවචනයකින් පටන් අරන්නම් වාක්‍ය ආක්‍යාත එක වචනින් ඉවර කරලා තියන්න එපා. හරිද? ඉතින් අර ව්‍යාකරණානුකූල රචනාව කියන එක හරි වැදගත් ඔයාට ඒ අදාළ ලකුණු ටික දෙනකොට. අනිත් එක තමයි රචනාවේ අන්තර්ගතය පුතා. අර සමහර ළමයි ඉන්නවා රචනාවට මොනා හරි ලියන්නම් කියලා ලියන්නේ. එහෙම ලිව්වට මේ ලකුණු 25 ගන්න බෑ. පැහැදිලිනේ? මේ ලකුණු 25 ඔයා ගන්න නම් හරියටම අදාළ පොයින්ට් එකට ගහන්න. කරුණු ටික පිළිවෙලට දාන්න. පුස් කරුණු ලියන්න යන්න එපා රචනාව ඇතුළේදී. හරි. ඒ නිසා වැදගත්ම අදාළම කරුණු ටික මේක ඇතුළට ඔයා ගොනු කරන්න. එතකොට මේ ලකුණු 25 ගන්න එක මහ දෙයක් නෙමෙයි. ඕනවට වඩා වැල්වට අරන් ලියන්න එපා. මේ සීමාව ඒවා තියාගෙන මේක 350 360 65 වාගේ ගියාට ගැටලුවක් නැහැ. හරිද? හැබැයි ඒ රේන්ජ් එකේ ඔයා ලියන ප්‍රමාණය තියාගන්න. සාමාන්‍යයෙන් සමහර ළමයි ලියනවා පිටු ගණන්. පුතේ බොරුවට ලියන්න යන්න එපා. එහෙම ලිව්වා කියලා ඔයාට වැඩිපුර ලකුණක් දෙන්න එහෙම දෙන්නේ මං නිතරම කියන්නේ අදාළ දේ දාන්න. අදාළ දේ අන්තර්ගත කරන්න. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ 4න් එකක් මතක තියාගන්න. එහෙනම් ඔයා දන්න යාළුවෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. 20යි 27 සහ 20යි 28 දරුවන්ගේ අපේ ඔන්ලයින් පන්ති පටන් අරන් තියෙන සම්බන්ධ වෙන්න පුළුවන්. පන්තියට 077යි 569යි 1219 කියන දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඊළඟ වීඩියෝ එක මම දානවා විභාගයේදී මෙවර එන්න පුළුවන් ඡේද ටික මොනවද? සාහිත්‍ය පේපර් එකේ. මේක චුට්ටක් බලාගෙන යන්න අනිවාර්යෙන්. කරුණු පුළුවන් තරම් පොයින්ට් එක පොයින්ට් එකෙන් යන්න වැල්වට අරන් ගහන්න එපා. මම නිතරම කියන්නේ අදාළ තැනට ටච් කරන්න.
ආරම්භය ගන්න කොහොමද, අන්තර්ගතය කොහොමද, නිගමනය. මේ තුන පැහැදිලිව රචනාව ඇතුළේ තියෙන්න ඕන. මම අර යට පින් කරලා තියෙන මේ වීඩියෝ එකේ ওই ටික පොඩ්ඩක් පැහැදිලිව මම PDF එකක් එක්ක දාලා තියෙනවා. ඒක බලන්න එහෙනම් අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින්. දරුවෝ හැමෝටම ජය ජය වේවා.